අවසාන එක. හැමදේම කියලා දෙනවා. මේක අවසාන යතුරු ටිකක් තියෙන වෙලින් නැත්තම් මොකද ඕනේ එකයි එපා එකයි ඔක්කොම එනවා මුලදීම කියලා දුන්නොත් දෙවියන් අනිවාර්යයෙන්ම අවසානයේ යම් පුද්ගලයන් සුද්ධ කිරීමක් කරනවා. මේ ගුප්ත ක්ෂේත්‍රයේ දෙවිවරු දන්නවා මෙයා ඉන්නවා මෙතන. මෙයා ඉගෙන ගන්නවා. මෙයා සුදුසු නැද්ද කියලා අවසානයේ අපිට තීරණයක් කරනවා. ඉන්නේ එතකොට තමයි අපි මේ අවශ්‍ය සියලුම දේවල් එන්නේ. නමුත් එක අකුරක්වත් නැහැ මුලින්ම උගන්වනවා. නමුත් ඒක ක්‍රියාත්මක වන ක්‍රියායෝග ටික දෙන්නේ අවසානයේ. ඊළඟට වෛදික පැත්තෙන් දරුණු තියෙනකට අපි වෛදික ක්ෂේත්‍රය ආරම්භ කරා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් චක්‍රෝරා සාමාන්‍යයෙන් අපි දෙවිවරුත් එක්ක යන ගමනට අපි සදාශිවම් ආරම්භ කරා. ඒ වගේම තමයි වෛද්‍ය විද්‍යාවට කැමති අයට වෛද්‍ය විද්‍යාවේ අපි ආයුර්වේද විභාගයට පිළිසිටිනවා. ඒකට කැමැත්තක් කරන අයට පුලත් අන්තර්ජාතික වෛද්‍ය පීඨය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි එතකොට දැන් මෙන්න මේ ක්ෂේත්‍රය තුල වර්තමානයේ ඔයාලා දේවාලයක නැත්නම් දේවලකට ගිහිල්ලා ආරුණයක් આવුත් හිනා වෙනවා. නටන්නකොත් හිනා වෙනවා. නමුත් මතක තියාගන්න අපේ ශරීරයේ මේ ආවේශය නැත්නම් ආරුණය බලවේග ටික අපේ ශරීරේ වාහනය කරගත්තු තැන නෙවෙයි අපිට ලැබීම තියෙන්නේ. එයාලා කොහෙන්ද උපතක් ගන්න අපි වාහනය කරගන්න පුළුවන්. හැබැයි ඒ ගත්තු තැන ඉඳලා ඔයාලට ඔයාලා නැති වෙනවා ඔයාලා ලෙඩ වෙන්න ගන්නවා. එහෙනම් මම කියන්නේ අපට තියෙන අත්දැකීමත් එක්ක එයාලා බලවත් කර එයාලා හිතපු දෙයක් පැත්තකින්. එයාලා අපිට උදව් කරපු දෙයක්. අපිට අපේ සිතුවිල්ලට අවශ්‍ය බලපෑමක් කරන්න ඕනේ අපිම වෙන්න ඕනේ. අපි නොවන තාක් අපි ආතුරයෝ. අපි ලෙඩ වෙන්න ගන්නවා. ඉන්නේ ඒ නිසා ඒ අපේ ශක්තියින්ගේ අපේ පෙර කර්ම විනාශ කරගන්න පුළුවන් කර්ම ධාරා විනාශ කිරීමේ ශාස්ත්‍රය තමයි ඍෂිවරු මෙන්න මේ අපිට හඳුන්වලා තියෙන බුද්ධ ශාස්ත්‍රය කියලා. පුලස්ති ඍෂිවරයාගේ සිතාගස්ති ඍෂිවරයා පුලස්ති ඍෂිවර අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන් මේවා ආරම්භ කළේ නැත්නම් මේ දේ පවත්වාගෙන ගියේ පුලස්ති ඍෂිවර. ඉතින් පුලස්ති ඍෂිවරගේ ගෞරවයක් ලෙස අපේ පුලස්ති නාමය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක හරියටම ගාන ස්වර විලාවල් කොහොම මම බලලා තමයි මේ ගුරුකුලය ආරම්භ කරේ. ඉතින් කාටක හිතන විදිහට මේ දවස් දෙකේ සෝඩක ඇලා වගේ මේක එකපාරට ඇහිලා යන්නේ නැහැ. මොකද සාමාන්‍ය දන්න අය දන්නවා නැකටක් ඇදුවොත් වෙලාවක් ඇදුවොත් කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක. වස්කාවියසෙත් කරියක් ඇදුවොත් ඒ වගේ සමවත් කරන්න කියන්නේ නැහැ. මොකද නම් සාමාන්‍ය මෙච්චර කාලයක් ඉඳලා කිසිම කෙනෙක් පොලයක්වත් ගහලා නැහැ. හැබැයි එහෙම වැඩ කරන අය තරක කරන අයට සුභාදහමම උත්තර දෙන්න. මොකද අපි ඒ தත්ත්වයේ ශක්තිය හසුරගෙන තියෙන්නේ. යක්කු ගන්න, කෙරෙද්ද ගන්න, අනුන්ගේ දේවල් ගන්න එහෙම නැහැ. නමුත් යාලා අපිට උදව් කරනවා. එන්නේ මාර්ගය තමයි. හැමදාම වල ජීවිත අවුරුදු 5 2 3 5 කියලා කාඩු කාඩියක් අඳුන වටේ තියාගෙන ඉඳලා දාන දේවාලයක් නෙවෙයි මම කියන්නේ. එන්නේ ගුප්ත බලවේග ටිකෙන් ලස්සන ගියක්, ලස්සන පරිසරයක්, ලස්සන ආර්ථික තත්ත්වයක් හදාගන්න. ඉන්නේ මාර්ගය තමයි කියලා දෙන්නේ. හැබැයි ඒක එකපාර කරන්න බෑ. පොඩි දරුවෙක් අතින් ඉඳලා යනවා අල්ලයි යනවා වගේ ටික අල්ලයි යනවා. ආපු ගමන්ම කොහොමකුත් නැහැ නේ මාසයකට කියා කිව්වොත් එයා එතන පෙළෙසා එයාට ඒක ලැබෙන්න තියන්න පුළුවන්. ඉතින් මේක ඉතා ඉවසීම් ගන්නට සහ ප්‍රඥාවන්තයිට විතරයි මෙන්න මේ ගමන යන්න පුළුවන්කම තියෙන. ගොඩක් දේවල් කියන්න තිබුණා ඉතිහාසය ගැන සහ මේවල ශක්තියින් වැඩ ගන්න ආකාරය ගැන අපිට අපි පන්තිදී සාකච්ඡා කරන උත්සව අවස්ථාවේදී අපිට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. ඉතින් මේ දේවල් වලට ඉඳ දෙමි මගේ කතාව අවසන් කරලා ඉතින් අද මම කියන්නේ අවසාන වශයෙන් ඔයාලා මේ දේ ඉගෙන ගන්නව නම් ඔයාලගේ උත්සාහය, ඉවසීම, කැපවීම විශේෂයෙන් මේ ස්ථානට එනවා නම් උපරිම ඉවසීම තියෙන්න ඕනේ. උපරිම ඉවසීම තියෙන්න ඕනේ. මොකද අපේ ගුරුවරු අපිට ඉගෙනුවේ වතුරවත් නොදී, ඉන්න තැනක්වත් නොදී. අවුරුදු ගාන. ඉතින් මේ අවුරුදු ගාන තුල ගත්තු සාරය, සංසිද්ධව ගත්තු සාරය, ටිකර් ගත්තු ස්ප්‍රිට් එක තමයි මම ඔයාලට මේකෙන් කියලා දෙන්න අවශ්‍යම දේ. අනවශ්‍ය දේවල් බැහැර කරන්න. ඒ තැනට යන්නේ යම් කාලයක් යනවා. ඒක ඉවසීමෙන් යන්න ඔයාලගේ ගොඩාක් අඩුපාඩු ගොඩාක් ප්‍රශ්න සමහර වෙලාවට මට කියනවා මම නොසලකා හරිනවා. මොකද ඔයාලා ඒකට එන්න හෝ මට උපදෙස් දීලා ඒක ක්‍රියාත්මක සුදුසුතර නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනවා මගේ ක්‍රමය තමයි මුලම උපට දාන එක. අතු ගැබුවොත් ඒක ආයෙ ලියනවා. ඉතින් මම දන්නවා ඔයාලා මුල කපන්න ඕන තැන සහ එන්න ඕන තැන. ඉතින් ඉතින් දෙනකම් මම ඉවසීමෙන් බලන් ඉන්නවා. ඔයාලගේ ඉවසීම නැතුව මට කරන්න දෙයක් නැහැ. ඔයාලා සමහරට යයි නැත්නම් වැඩක් නැහැ නික වෙන තැන්වල යයි. ඒ ගුරුවරයා හරිය නිහඬව දන්නවා. සැබෑ ගුරුවරයා දන්නවා ශිෂ්‍යයාගේ ප්‍රශ්න මොකද්ද? ඉවර වෙන්න ඕනේ කොතනද? මේක ඉවර කරන්න ඕනේ කොයි කාලෙද කියන. බුදුරජාණන් වහන්සේ තිබෙන ප්‍රශ්න අහනවා. නිකම්ම මේ වගේ මෙයාගේ කර්ම ශක්තිය අනුව අපි යම්සි කාලයක් ගන්නවා සහ මෙයාට හැබැයි ඒ කාලෙදී එයාගේ ප්‍රශ්න මුලින් උපුටා දැරීමේ ක්‍රමවේදය අපසතුව තියෙනවා සහ ඒ මාර්ගය කියලා දෙනවා. ඉතින් ඉදිරි කටයුතු වල ඉඩ දෙමි. සියලු පැමිණි සියලු දෙනාට අපි ස්තුතිවන්ත කරමින්
අපේ නව ගමන සයිබාව කාසේ පුරස්තේ ගුරුකුල වෙබ් එක අද ආරම්භ වෙන එක දිවාලට මේ තිබෙන මේ පුස්තකාලය හරියට ධර්ම ගාන්ත්‍ර නැත්නම් මන්ත්‍ර ගාන්ත්‍ර ශබ්ද අපි බලන්න අද Google හරහා ට්‍රාන්ස්ලේට් කරොත් මොකද වෙන්නේ කුණු හරප ඉන්නේ අර එක ගන්ධවියන් මම ඊයේ කිව්වා ගන්ධවියන්ගේ අතේ තිබෙන ආයුධ කියන එකට ගන්ධවියන්ගේ තුවක්කුව කියලා තියෙන්නේ ඉතින් බලන්න ඒ වගේම ඕංකාර රීංකාර ශ්‍රීංකාර ඕවා හරි කොහොමදලා ඉන්නේ මොකද Google වලට ලියන්නේ විශේෂයක් නොදන්න අය බොහෝ දුරට මොකක් හරි පොතක් බලාගෙන ගාම්පලයක් බලාගෙන අද කාලේ YouTube වලක් කියන්නේ ගොඩාක් චයිනීස් ජාතිකයෝ සහ ඉන්දෝනීසියන් ජාතිකයෝ ඔය තමයි ගොඩාක් YouTube වල දාන්නේ ඔය හදන්නේ. එතකොට ඒවල ස්වර වැරදි. එතකොට මේවල පිටින්නේ නැහැ. දෙවියන්ගේ අපි ಗುಣ ගන්නවා නම් දෙවියන්ගේ ಗುಣ බල ගන්නවා නම් ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා. නිසි අපි මේ විශ්වයේ තිබෙන සංඛ්‍යානන් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන පංච භූතයට අමතරව අපේ මේ තිබෙනා රාජස් තමස් සත්ත්ව ගුණ අපි සාමාන්‍ය පුද්ගලික රෝගී වෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි නැත්නම් වාත පිත්ත කප කියන දෝෂයන් වුණාම කෙනෙක් අපි රෝගී වෙනවා කායික වේ. හැබැයි අපි දන්නේ ඔයාලා දන්නේ ඔයාලට ගොඩාක් ලෙඩ තියෙන කායික නෙවෙයි මානසික ලෙඩ නිසා තමයි කායික ලෙඩ ඇවිල්ලා තියෙන්නේ. කායික ලෙඩ වෙන්නේ රාජස් හෝ තමස් කියන එක අඩු හෝ වැඩි වුණාම එන්නේ එතකොට තමයි අපේ කායල් ලෙඩ වෙන්නේ. ඉතින් මනස ලෙඩුනහම කාය ලෙඩ වෙන එක අහන්න දෙයක් නැහැ. ඒ තත්ත්වයන් කොහොමද निराකරණය කරගෙන අපි ශක්තිමත් ඉෂ්ට බලවේග අපේ කුල දෙවිවරුන්ගේ ඥාතිදේවතාවක් මහත්ලාගෙන් අපේ එයාලව අපේ බය නොවි යටත් නොවි දෙවියන්ට යටත් නොවි බය නොවි පින් දෙවි නොහුගේ ප්‍රසාදේ ගරියනාග තමයි වට දිනුවෝ අභිවෘද්ධිය තියෙන. නැතු එහෙම අර පූජාව නෙමෙයි මේ පූජාව එහෙම කරොත් වාට හැමදාම එකම තැනක නෝන්ජලයට අපිට නැත් දෙන්නේ නැහැ වගේ දෙවියන් තැනක් දෙන්නේ නැහැ. මේ විශ්වයේ විශ්වවල লীලා තියෙනවා මිනිස්යාට දෙවියන්ගෙන් වැඩ ගන්න උපකාර ගන්න ක්‍රමවේද. එන්නේ ක්‍රමවේද ඉගෙන ගන්න යන්න. එතකොට තමයි වාට ගමනක් තියෙන්නේ. සියලු දෙනාට සුබ දවසක්.